රොනයි සොයින් අකඩමි YouTube channel එකට ඔයාලා හැමෝම ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. ඉතින් අදත් මම ඔයාලගේ ගෙදරට ඇවිල්ලා ඉන්නේ ලස්සන බ්ලවුස් විලාසිතාවක් අරගෙන. ඉතින් මේක ඔයාලට ලෙගින් එකක් එක්ක උනත් අඳින්න පුළුවන් ලස්සන බ්ලවුස් විලාසිතාවක් තමයි අද මම කියලා දෙන්න සූදානම් වෙන්නේ. ඉතින් කියන්න ඕනේ ඔයා අද නම් මගේ වීඩියෝ බලන්න මුලින්ම YouTube channel එක subscribe කරලා ඉන්න. ඒ වගේම bell icon එකත් click කරලා තියාගන්න මම වීඩියෝ එකක් දාපු ගමන් බලන්න. ඉතින් ඔයා මිනුවන්ගොඩ කටුනායක ජායල ගම්පහ දිවුල පිටියාවට කෙනෙක් නම් ඔයාට ක්ලාස් එකට ඇවිල්ලාම ඉගෙන ගන්න පුළුවන්. රොනයි සොයින් අකැඩමි එක තියෙන්නේ මිනුවන්ගොඩ. ඉතින් ඔයාත් කැමති නම් මගෙත් එක්ක එකතු වෙලා මහන්න ඉගෙන ගන්න ඔයාට පුළුවන් ක්ලාස් එකත් එක්ක join වෙන්න. ඉතින් නම්බර් එක වෙන්නේ 072 380 55 66. ඉතින් දැන් අපිට පුළුවන් මිමි ගන්න විදිය බලන්න. අපි යමු මිමි ගන්න කොහොමද කියලා බලන්න සහ මොනවාද අවශ්‍ය කරලා මිමි කියලා බලන්න. ඒ ළමයි අපි මුලින්ම ගන්න ඕනේ මිම්ම වෙන්නේ උරහිස්ස. ඉතින් උරහිස්ස ගන්න අපි පිටිපස්ස පැත්තෙන්. ඉතින් මම ඩම්මියක මේ විදිහට පිටිපස්ස පැත්ත හරවලා මේ උරහිස් කෙලවරේ ඉඳන් උරහිස්ස කෙලවරේ මෙෂර්මන්ට් එක ගන්න යන්නේ. ඉතින් උරහිස්ස කෙලවර ගණිතේ අත ඇවිල්ලා අපේ උරහිස්සෙන් ඇන්ගල් වෙනවනේ. ඒ ඇන්ගල් වෙන ප්‍රමාණය තමයි උරහිස්ස කෙලවර එන්නේ. ඊට පස්සේ අපිට පුළුවන් උරහිස්සට ඉන දක්වා මිම්ම කන කෙලින් පහතට පපුව හරහා උරහිසට ඉනට උස ගන්න සහ ඒ ගත්ත තැන වට ප්‍රමාණය ගන්න. ඉතින් මම මෙතනදී ටිකක් ලූස් එකට තමයි මෙෂර්මන්ට් ගත්තේ. බ්ලවුස් එකට මම මැහුම් වාසි විතරයි එකතු කරන්නේ. බුරුලට මෙෂර්මන්ට් එකක් එකතු කරන්නේ නැති නිසා. ඊට පස්සේ මම එහෙමම පපුව වටේ ගන්නවා. පපුව වටේ ගද්දි පොඩි බුරුලකට තමයි ගත්තේ. ඉතින් මේ මෙෂර්මන්ට් දෙක ගත්තට පස්සේ ඔයාලට පුළුවන් මේ විදිහටම බ්ලවුස් උස සහ බ්ලවුස් උස ගත්ත තැන වට ප්‍රමාණය ගන්න. ඉතින් මම ඊට පස්සේ ගන්නවා කරමිම්ම. කරමිම්ම ගද්දි මෙන්න මේ වගේ හැඩයකට ගන්න. රවුම වගේ කර ගන්න එපා. එතකොට ඔයාලට මෙෂර්මන්ට් එක වර්ධිනවා. ඒ නිසා ඒ විදිහට ගන්න. ඊට පස්සේ උරහිස් කෙලවරේ ඉඳන් ඔයාට අවශ්‍ය අත දිග සහ අත වට ගන්න පුළුවන්. ඉතින් මේ මිමි ටික තමයි ළමයි ඕන වෙන්නේ බ්ලවුස් එක මහන්න. අපි බලමු දැන් කොහොමද මේ මිමි ටික සුළු කරලා ඉවර වෙලා මේ බ්ලවුස් එක මහගන්නේ කියලා. ඉතින් ළමයි අපි මිමි ටික ගත්තට පස්සේ බලමු අපි ගත්ත මිමි ටික කොහොමද සුළු කරලා ඉවර වෙලා මේ බ්ලොක් එක හදාගන්නේ කියලා. මුලින්ම මම බටන් හෝල් වලට ඒ කියන්නේ බටන් ස්ටෑන්ඩ් එකට තියාගන්නවා ඉස්සරහට අඟල් 1/2. ඉතින් මෙතනදී මේ විදිහට 1/2 තියාගෙන මම පහතටම මේ ඉර ඇඳගෙන ඉන්නම්. ඒක ගොඩක් පහසුයි අපිට මේ වැඩේ කරගන්න. මෙන්න මේ විදිහට ඔයාට පුළුවන් දිගටම ඔයාගේ කොලේ අඟල් 1/2 ඇඳගෙන යන්න. හරිද? උඩින් අඟල් 4ක් විතර තියලා පිටිපස්ස පළුවන් දෙන්න අපිට අඟල් 4ක විතර ප්‍රමාණයක් තියලා මේ විදිහට හරහට රේඛාවක් ඇඳ ගන්න. හරිද? ඊට පස්සේ ඔයා කරන්න ඕනේ අපි ඉස්සරහට තියන්න ඕන අඟල් භාග ප්‍රමාණයක් ළමයි තවත්. හේතුව තමයි අපි බොත්තම් කාස මහත්ලි මහන්නේ හරියටම අපේ සෙන්ටර් හරි මැද ලයින් එකේ තමයි මහන්න ඕනේ. හරිද? හැබැයි ඇතුළට ඕවර්ලැප් කරන. ඒ කියන්නේ අපේ ඇඟ නොපෙනෙන්න මෙතන ඇතුළට යන්න ප්‍රමාණයක් තියාගන්න ඕනේ. ඒක අපි අඟල් භාගයක් විදියට තමයි සලකන්නේ. මම තවත් අඟල් භාගයක් මෙන්න මේ විදිහට අරගෙන රේඛාවක් පහතට ඇඳගෙන යනවා අඟල් භාගයකින්. මේ ඉදිරි විවරයට. මෙතන 1/2 තියාගත්තේ මෙතන නවලා මහන්න ඕන නිසා. මෙන්න මේ විදිහට නවලා මහන්න ඕන නිසා මහත්ටි මෙතන තමයි අපි බොත්තම් සහ බොත්තම් කාස් වලට ගන්නෙ. ඔයා දැන් මේ රේඛාව ඉඳන් තමයි ඉදිරියට ඉතුරු මෙෂර්මන්ට් සියල්ලම ලකුණු කරගන්න ඕනේ. මුලින්ම අපි කරන්නේ උරහිස මිම්ම දෙකට බෙදලා මෙන්න මේ ආකාරයට මාක් කරගන්නවා. ඊට පස්සේ ඔයාට පුළුවන් උරහිස අඟල් 1.3 කාලක් පහතට මේ විදිහට මාක් කරලා මේ රේඛාව කර මුලට යා කරන්න. හරිද? ඊට පස්සේ ළමයි අපි උරහිස බෙදලා ආපු උත්තරේ දෙකට බෙදලා ආපු උත්තරේ මෙන්න මෙතන මුල්ලේ ඉඳලා පහතට ලකුණු කර ගන්නවා. ඉතින් ඔයා මහත කෙනෙක් නම් ඔයාට පුළුවන් මේ බෙදලා ආපු උත්තරයට අඟල් භාගයක් එකතු කරලම ගන්න. ඒ කිහිලිකට උස රේඛාව. මේක ගොඩක් අය රැගල් රේඛාව, කිහිලිකට රේඛාව කියන නම් වලිනුත් හඳුන්වනවා. ඉතින් ඔයා මහත කෙනෙක් නම් ඔයාට ඒ විදිහ කරන්න පුළුවන්. සාමාන්‍ය සිරුරක් තියගෙන නම් උරහිස දෙකට බෙදලා ආපු උත්තරේම මෙතනට ගත්තාම ඇති. ඊට පස්සේ ළමයි කරන්න ඕනේ ඔයා මේ උරහිස් රේඛාවේ අඟල් 3ක් එහාට ලකුණු කරලා එතන ඉඳන් පහතට සියලුම උසවල්. ඒ කියන්නේ උරහිස් සිට ඉනට උස, ඒ වගේම ඔයාගේ බ්ලවුස් එකට අවශ්‍ය උස කියන දෙකම ලකුණු කරගන්න ඕනේ. මගේ උරහිස සිට ඉනට උස තියෙනවා
අඟල් 15මාරක්. ඒකට අඟල් භාගයකුත් එකතු කරලා මම මේ විදිහට අඟල් 16කට මගේ උරහිස සිට ඉනට රේඛාව අඳිනවා. මම මේ බෙදන සුළු කරන දේවල් ඔයාලට ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියෙනවා. ඒක ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. හරිද? ඊට පස්සේ මම මෙතන ඉඳන්ම මට අවශ්‍ය උසත් අඟල් භාගයක් එකතු කරලා ලකුණු කරගන්නවා. ඒ අඟල් භාගය එකතු කරලා ළමයි මෙතන උරහිස්ස මහන නිසා මහවුම් වාසිය තමයි අඟල් භාගය. හරිද? මම ගත්තේ 32ක් 32මාරක් විදිහට මම උසාරගෙන මේ විදිහට හරස් රේඛාවක් අඳිනවා. පැහැදිලිද? ඊට පස්සේ මම කරන්නේ පපුව රේඛාවේ පපුව හතරට බෙදලා මහවුම් වාසිය අඟලකුත් එක්කම ලකුණු කරනවා. පපුව හතරට බෙදලා මහවුම් වාසිය අඟල් භාගයක් හෝ අඟලක් කැමති විදිහට ගන්න පුළුවන්. මම මෙතනදී මට එකතු කරන්නේ අඟලක්. රේඛාවෙත් ඉන බෙදලා අඟලක් මහවුම් වාසිය එක්ක ලකුණු කරනවා. මෙතනදී මම ඉන තදට නෙමෙයි ගත්තේ. මට චුට්ටක් බුරුලට ගත්තේ. හිරටවත් නෙමෙයි, තදටත් නෙමෙයි කියන මට්ටමට. උකුල රේඛාවේ ඔයාට පුළුවන් උකුල බෙදලා ලකුණු කරගන්න. ඉන රේඛාවේ ඉන බෙදලා ලකුණු කරනවා. පපුව රේඛාවේ පපුව බෙදලා උකුල රේඛාවේ උකුල මේ විදිහට බෙදලා ගන්නවා. ඊට පස්සේ අපි ඔක්කොටම කලින් අංශය මෙන්න මේ විදිහට අංශය මම සයිඩ් සීම් එක අංශය මෙන්න මේ විදිහට යා කරනවා. ඔයාලට පේනවා ඇති මෙන්න මේ ආකාරයට. හරිද? මේ විදිහට තමයි මගේ හැඩය එන්නේ. දැන් අපි තිහිලිකට ඇඳගමු. ඔයා මෙන්න මෙතන ඉඳලා ඔයාගේ තිහිලිකට රේඛාවට හලි කෙලින් ඉරක් අඳින්න. එතන ඉඳන් අඟලක් ඇතුළට අරන් තවත් ඉරක් මේ විදිහට අඳින්න. මෙතන ඉඳන් මෙතනට තියෙන දුරේ හරි මැද්ද අරගෙන ඔයාට පුළුවන් දැන් තිහිලිකට අඳින්න. ඔයා මහත කෙනෙක් නම් මේක චුට්ටක් හාරලා කැපුවට කමක් නැහැ. කෙට්ටු කෙනෙක් නම් ගොඩක් මෙතන හැඩේ හාරලා ගන්න උත්සාහ කරන්න එපා. දැන් අපි කර ගැඹුර සහ කර පළල ලකුණු කරගමු. මේ රේඛාවේ හරහට කර හතරෙන් බෙදලා අඟල් භාගයක් අඩු කරලා ආපු උත්තරේ ලකුණු කරගන්න. මේ රේඛාවෙන් පහත කර හතරෙන් බෙදලා ආපු උත්තරේ ලකුණු කරගන්න. මේ තියෙන අපේ කර. මම මේ ආකාරයට රවුම් කර හැඩයක් ඇඳ ගන්නවා. මේ තියෙන අපේ ඉදිරිපස පතරම මෙතනදී අපි වාටියේ පොඩි හැඩයක් එක්කනේ මම මේ පැටර්න් එක කරලා තියෙන්නේ. ඉතින් මෙතන මම චුට්ටක් උඩට මාක් එකක් දානවා. මෙන්න මේ විදිහට. අඟල් 4ක් විතර තමයි මම උඩට ගන්නෙ. 4ක් විතර මේ විදිහට උඩට අරගෙන රේඛාව අඳිනවා. මෙතනදී මම වෙනම පටියක් අල්ලලා තියෙනවානේ. ඒක ඔයාලට අඟල් 1මාරකට දෙකට යන්න පුළුවන්. මම මෙතන අඟල් 1මාරක විතර රේඛාවක් තමයි අයින් කරන්නේ. ඒකත් මේ විදිහටම ඇඳගෙන ගන්නවා. මේ තියෙන්නේ මගේ වෙනම මම අල්ලන පටි කොටස. ඒක මෙතනට වෙනකම් ඔයගොල්ලෝ ඇඳගත්තට කමක් නැහැ. මෙන්න මේ විදිහට. මම මහද්දි මේ හැම දෙයක්ම පැහැදිලි කරලා ඔයගොල්ලන්ට කියලා දෙන්නම්. දැන් මේ තියෙන්නේ ඉදිරිපස පළුවේ සියල්ලම. දැන් අපි පිටිපස්ස පළුව අඳිමු. ඉතින් ඔයා බ්ලවුස් එකක්, ෂර්ට් බ්ලවුස් එකක් විදිහටම යනවා නම් මේ උරහිස්ස අනිවාර්යෙන් අඟල් 2මාරක් උස්සන්න ඕනේ පිටිපස්ස පළුව. බ්ලවුස් එක මොඩල් එකට යනවා නම් අඟලක් හිස්සුවා නම් ඇති. ෂර්ට් බ්ලවුස් එක විදිහටම යනවා නම් ඒ කියන්නේ උරහිස්ස ඉස්සරහා පැත්තට පෙරලෙන විදිහට යනවා නම් අඟල් 2මාරක් උස්සන්න. මම මෙතනදී අඟල් 2මාරක ප්‍රමාණයක්ම ඔසව ගන්නවා පිටිපස්ස පළුව. මේ විදිහට මේ රේඛාවට සමාන්තරව අඟල් 2මාරක රේඛාවක් ওই විදිහට අඳිනවා. මේ අඟල් භාගයක් එහාට කරගත්ත කොටස මේ විදිහට අඳ ගන්න. මොකද නැත්තම් එහෙම පිටිපස්ස පළුවට මේ කොටස එන්නේ නැහැ. මොකද පිටිපස්ස පළුවට බොත්තම් එන්නේ නැහැනේ. අපි මේ වැඩිපුර කොටස ගත්තේ බොත්තම් සඳහා. එතකොට පිටිපස්ස පළුවට බොත්තම් නැති නිසා මේ ප්‍රමාණය අඩු වෙන්න ඕනේ. ඒ නිසා මම මේ විදිහට ඇඳගත්තා. උරහිස්ස දෙකට බෙදලා ආපු උත්තරේ මේ රේඛාවේ හරහට ලකුණු කරන්න. ওই විදිහට. ඔයා කර පළලත් ඔයාට ආපු කර හතරෙන් බෙදලා අඟල් භාගයක් අඩු කරලා ආපු උත්තරේත් මෙතන ලකුණු කරන්න. මෙතන ඉඳලා අඟල් 1මාරක් පහතට ගන්න. මෙන්න මෙතන ඉඳලා අරගෙන මේ විදිහට හරස් රේඛාවක් ඇඳලා මෙතන රවුම් කර හැඩය අඳින්න. මං හිතනවා ඔයගොල්ලන්ට පැහැදිලි වෙන්න ඇති කියලා. ඊට පස්සේ මේ පොයින්ට් එකේ ඉඳන් මේ පොයින්ට් එකට තියෙන ප්‍රමාණය මැනලා බලන්න. ඔයා හරියටම ඇඳලා ඒ ප්‍රමාණ දෙක සමාන වෙන්න ඕනේ. මෙතනයි මෙතනයි.
ඊට පස්සේ කිහිලි කට මේ ආකාරයට මම කළු පෑනෙන් අඳින්නේ කිහිලි කට. පිටිපස්ස පළුවේ මෙන්න මේ විදිහට එනවා. හරිද? ඉස්සරහා පළුව කපලා තමයි අපිට පිටිපස්ස පළුව කපා ගන්න වෙන්නේ. ඔයාලට පේනවා ඇති කිහිලි කට පිටිපස්ස පැත්තේ වැඩිය තියෙනවා. ඉතින් ළමයි දැන් අත කොටස කියා දෙන්නම් මෙන්න මේ විදිහට. ඔයා උරහිස්ස මහන්නේ අඟල් භාගකින්. මෙන්න මේ වගේ භාගකින් තමයි මහන්නේ. එතකොට මෙතන මේ භාගය අරින්න. මේ උරහිස්ස මහන්නේ මෙන්න මෙතනින් අඟල් භාගකින්. දැන් මේ මනින්නයි යන්නේ. ඒකයි මම මේ විදිහට කියා දෙන්නේ. ඔයා ටේප් එක අරගෙන ඉවර වෙලා ඉස්සලම කරන්න ඕනේ පිටිපස්ස උරහිස්සේ මැහුම් වාසිය අයින් කරලා කිහිලි කට මෙතන ඉඳන් මෙතනට මනින්න මේ මැහුම් වාසිය අඟලත් අයින් කරලා. ඒ කියන්නේ අපි අංශයට අඟලක මැහුම් වාසියක් එකතු කරානේ. ඒකත් අයින් කරලා මේ විදිහට. කළු පාට ඉර වටේට තමයි මම අයින්නේ. මේ අඟල නැතුව. ඉතින් මට 10 මාරක් එනවා එතනට. ඒ 10 මාර ආයි මෙතන ඉදිරිපස්ස උරහිස්සේ අඟල් භාගය අයින් කරලා මේ විදිහට මනින්න අඟල් භාගයක් නිල් පාට ඉරේ ඇතුලේ මේ මැහුම් වාසිය ගාවට එනකම් 18යි. 18ක් එනවා මගේ කිහිලි කට මැහුම් වාසි නැතුව. 18න් මම දෙකක් අයින් කරනවා. එතකොට එනවා 16ක්. 16 දෙකට බෙද්දාම 8යි. ඔන්න ඔය විදිහට තමයි කිහිලි කට අඳින්න ලෑස්ති වෙන්නේ. නැවතත් මම කියන්නම්. මෙතන මැහුම් වාසියට ගන්න අඟල් භාග දෙක අයින් කරලා කිහිලි කට වටේ මනින්න සයිඩ් දෙකේ මැහුම් වාසිය අඟල අයින් කරලා. ඒ දෙක එකතු කරන්න. ඒ කියන්නේ ඉදිරිපස් මෙහෙම මැන්න පිටිපසත් එහෙම මැන්න දෙක එකතු කරා. කරලා ඉවර වෙලා ඒ එන උත්තරෙන් දෙකක් අඩු කරලා දෙකට බෙදා ගන්න. ඉතින් මම ලෑස්ති වෙන්නේ දැන් අත ඇඳ ගන්න. මම අර ඔයාලට කිව්වා වගේ කිහිලි කටට ආපු උත්තරෙන් දෙකක් අඩු කරලා දෙකට බෙදාගෙන ගත්ත උත්තරේ තමයි අරගෙන අඳින්න යන්නේ. ඉතින් මේ විදිහට තමයි අඳින්නේ. මම මුලින්ම මේ විදිහට කොලයක් අරගෙන මම මේක කුරස් දෙකකට ගත්තා. ඒක අලව ගත්ත හොඳට. මට අත දිග මම ටිකක් දිගට ගත්ත නිසා. ඊට පස්සේ මේක දෙකට නවුවා. හරිද? මම සම්පූර්ණ එකපාර අත ඇඳ ගන්න ඕන නිසා. මෙතනට අඟල් භාගයක් විතර උඩට තියලා ඔයාට පුළුවන් මේ විදිහට අඟල් 4කින් හරහට රේඛාවක් අඳින්න. හරිද? මේකේ රේඛාවේ මෙහාට තියෙන්න ඕනේ අර ඔයා කිහිලි කටෙන් දෙකක් අඩු කරලා දෙකට බෙදාගත්ත උත්තරේ. ඒ කියන්නේ මගේ අඟල් 8යි. මේ 8 තියෙනවා. මේ විදිහට ඇඳ ගන්න. ෂර්ට් බ්ලවුස් එකක් නිසා ගොඩාක් කිහිලි කට හාරලා කපන්න ඕනේ නැහැ. මෙන්න මේ විදිහට චුට්ටක් හැඩ කරලා ගත්තනම් ඇති. ඉතින් මෙතනදී අඟල් භාගයක් මෙහෙට උස්සලා අඟල් කාලකින් විතර මේ හරිය හැඩ කරලා ගියාට කමක් නැහැ. ඊට පස්සේ අත දිග මේ විදිහටම මාක් කර ගන්නවා. මට අඟල් 18ක් දිගට තමයි මම අත ගත්තේ. මේ විදිහට හරස් රේඛාවක් ගහනවා. ඉතින් මෙතනදී වාටිය මහන්න මැහුම් වාසි ඔයාට පුළුවන් කොලේ කඳින නිසා ආයි වෙනම මම තියලා පෙන්නන්නම්. මම අඟල් එකමාරක් වාටියට තිබ්බා. අඟලක මහතට තියන්න ඕන නිසා අඟල් එකමාරක් වාටියට මැහුම් වාසි එකතු කරගත්තා. ඊට පස්සේ මගේ අත වටය දෙකට බෙද්දාම අත වටේ තිබෙ 10යි දෙකට බෙද්දාම 5යි. එතකොට මැහුම් වාසි එක්ක 6ක් විදිහට මම මෙන්න මේ විදිහට ගත්තා. ඒ කියන්නේ අත වටේ දෙකට බෙදලා ඒකට අඟලක මැහුම් වාසියක් එකතු කරගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට අත හැඩේ ඇඳ ගන්න. දැන් අපි අත කොටසත් කපමු. මෙතන වාටියට තිබ්බා මැහුම් වාසි. හැබැයි අපි උඩට තියන්නේ අඟල් භාගක ප්‍රමාණයක් කිහිලි කටට අත අල්ල ගන්න මේ විදිහට. මෙන්න මේ ආකාරයට. මේ අත මෙතනින් කපන්න. හරිද? ඉතින් මේ අත කපද්දි මෙතන අපි මෙන්න මේ ආකාරයට නවල තමයි වාටියෙන් කපා ගන්නෙ. ඉතින් හැම වෙලේම කොළ කපද්දි පරණ කතුරකින් කපන්න. මාත් මේ පරණ කතුරක් තමයි පාවිච්චි කරන්නේ. ඒ නිසා. එතකොට මේ අතේ මේ පොඩි හැඩයක් එනවා. ඔයා කෙලින් මේ අත ඇඳනනම් අනිවාර්යයෙන් මෙහෙම නමල කපන්න නැතුව අත මහද්දි වට මෙන්න මේ වගේ පොඩි ප්‍රමාණයක් මදි වෙනවා. එතකොට ඔයගොල්ලෝ කරන්නේ අත ඇදලා මහන්න උත්සාහ කරනවා. හරිද? මේ තියෙන්නේ මගේ බ්ලොක් කොටස් ටික. දැන් අපිට තියෙන්නේ කොලර් එක හදාගන්න විතරයි. මේ තියෙන අත. ඉතින් ළමයි අපි කොලේ කඳින්න තමයි ලෑස්ති වෙන්නේ. කොලේ කඳින්න දැන් මම මේ විදිහට ඉදිරිපස්ස සහ පිටිපස්ස පළු ඇඳගත්ත බ්ලොක් කොටස ගන්නවා. හරිද? අරගෙන ඉවර වෙලා ඔයාලා කරන්න ඕනේ ඔයාගේ කර මනින්න ඕනේ. කර මනිද්දිත් මෙන්න මේ උරහිස්ස මහන අඟල් භාගය ඇරලා තමයි මනින්නේ කර වටේ ප්‍රමාණය. මෙතන කර වටේ මනිද්දිත් අඟල් භාගයක් ඇතුලේ
මෙන්න මේ විදිහට මනින්න. මගේ තියෙනවා එතනට 4:00යි. අනිවාර්යයෙන්ම කර මනිද්දී මෙන්න මෙතන කොටස මම මේ වටේ ඇඳලා පෙන්නන්නම්. ඒකත් එක්ක තමයි ඉදිරිපස මනින්න ඕනේ. මෙතනම කොලර් එක ඇලෙන නිසා. මේ විදිහට මනගන්න. 5යි කාලක් විතර කරට තියෙනවා. ඒ කොටසත් එක්ක. ඊට පස්සේ මෙතන පිටිපස්සේ නම් මේ ලයින් එකට විතරයි. මම මේ 5යි කාල මේ විදිහටම තියලා අඟල් භාගයක් ඇතුලේ මෙතනට මනිනවා. ඉතින් ළමයි මෙතන ඉඳන් මෙතනට කරමනලා ගත්ත ප්‍රමාණය මේ අඟල් භාගය අරලා මෙතන මුලට කරමනලා ආපු උත්තරේ ඔයා එකතු කරන්න. මගේ එතකොට එනවා 8:00. දැන් අපි කොලර් එක අඳිමු. මම මේ ආකාරයට රේඛාවක් ගන්නවා. ඔයාට පුළුවන් අඟල් 3 කාලයකට විතර මෙන්න මේ විදිහට ඉරි දෙකක් අඳින්න. අඟල් 3 කාලයක. ඒ කියන්නේ 4න් 3ක ප්‍රමාණයකට ඒ ආපු රේඛාවේ මෙතන මේ ආපු රේඛාවේ ඔයාට කරේ ආපු උත්තරේ ලකුණු කරන්න. මේ විදිහට. ඊට පස්සේ මෙතන බෑක් එකේ කරේ ප්‍රමාණය මාක් කරනවා. ඉදිරි කරේ ප්‍රමාණය මේ පැත්තට තියන්න. පිටිපස්සේ කරේ ප්‍රමාණය මෙතනට මාක් කරනවා. කරලා ඉවර වෙලා මේක මෙන්න මේ විදිහට හැඩ කරලා අඳින්න මෙතනට. හරිද? ඊට පස්සේ ළමයි මෙතන ඔයාගේ කරේ ආවනේ සම්පූර්ණ කර මනලා ආපුවාම ආපු උත්තරේ ඒ ප්‍රමාණය තියෙනවද කියලා බලන්න. මගේ මෙන්න මෙතනට එන්නේ. ගොඩක් එහෙම වෙලා තමයි කොහොමත් එන්නේ. ඊට පස්සේ ඔයාලා කරේ හැඩය මෙහෙම වුණා මේ විදිහට ගන්න පුළුවන්. රවුන්ඩ් කරලා ගන්න ඕන. මේ විදිහට ගන්න පුළුවන්. මේ තියෙන දැන් කරේ. ඊට පස්සේ අපි දැන් ෂර්ට් කොලර් එකක් නේ අඳින්නේ. ෂර්ට් කොලර් එකට අපි මෙතනින් උඩට ඇඳ ගන්න ඕන. මම ඒක කළු පෑනෙන් අඳින්නම්. කළු මාකර් එකේ. මම අඟල් දෙකක් තමයි ගන්නෙ. මේ කර වටේටම ඔයා අඟල් දෙකක ප්‍රමාණය මෙන්න මේ කර තමයි ගණන් ගන්නෙ. කොලර් එක අරගෙන මේ විදිහට කොලර් එකේ හැඩය අඳින්න අඟල් දෙකක් අරගෙන. මෙතන ඉඳලා අඟලක් මේ මුල් ඉඳන් අඟලක් එහාට අරගෙන ඔයාට පුළුවන් දැන් කොලර් එකේ හැඩය මෙන්න මේ විදිහට ඇඳ ගන්න. ඔයාලට පේනවා ඇති මේ තියෙන්නේ කොලර් එකේ හැඩය. දැන් අපි කොලර් එක හදාගමු. මේක මේ විදිහට මෙතනින් කපනවා. ඊට පස්සේ ළමයි මේකත් මෙතනින්ම මෙහෙම කපන්න. ඔයා මෙතන හැඩේ ගත්තා නම් ඒ හැඩේ ගත්ත ආකාරයට තමයි මෙතන කපලා ගන්න. මෙතනත් මෙහෙම කපන්න. මේ තියෙන්නේ ඒ කොටස. මේ තියෙන්නේ දෙක කොටස. දැන් අපි මේක කොටස් 3කට විතර බෙදා ගන්නවා. මම ඔයාලට ඒයි කියලා කියන්නම්. මෙහෙම කොටස් 3කට බෙදා ගන්නවා. මම ඒක නම්බර් කරගන්නවා 1 2 3 කියලා. ඊට පස්සේ මේක මම මේ විදිහට කොටස් 3කට බෙදනවා. ඊට පස්සේ මේ විදිහට අරගෙන පළවෙනි කොටස ඉස්සලාම ගම් ගාලා ඉවර වෙලා හොඳින් අලෝ ගන්න මෙහෙම. උඩයට මාරු කරගන්න එපා. දෙවෙනි කොටස අලවද්දී මේ තියෙන මෙතන ලයින් එක මගේ මම අඟල් පොයින්ට් එකක් වගේ පොයින්ට් එකක් හෝ දෙකක් වගේ වාට උඩින් ලං කරලා යටින් එකට තියලා අලව ගන්න ඕනේ. මම ඒක පෙන්නන්නම් පැහැදිලිව. මේ මම උඩින් මෙන්න මේ විදිහට චුට්ටක් ඇතුළට දාලා යටින් එක ගානට තමයි දෙන්නේ. මෙතන එක ගානට තියලා මෙතේ පොඩ්ඩක් ඇතුළට අරගෙන අලව ගන්නවා. හරිද? ඊට පස්සේ මේ එකත් ඒ වගේ. තුන්වෙනි එකත් ඒ වගේ. මෙතනින් චුට්ටක් ඇතුළට දාලා මෙතන කෙලින් අලවන්නේ. එහෙම අලවන්නේ නැත්නම් කොලර් එකේ හැඩේ හරියට එන්නේ නැහැ සහ හරිම කැත්ත විදිහට තමයි කොලර් එක එන්නේ. දැන් ඔයාලට පේනවනේ මේක පොඩ්ඩක් හැඩ වුණා. මෙතන යටින් කිසිම දෙයක් කරන්නේ නැහැ. ඒකටම තියෙනවා. උඩින් තමයි ලං කරගෙන අලව ගන්න. මේකේ කොලර් එක එන්නේ මෙන්න මෙහෙම විදිහට. ඒත් මේක අල්ලද්දි පොඩ්ඩක් හැඩ වෙනවා. අපි මෙතනදී උඩ කොලර් එකකට පුංචි වැඩක් කරනවා. මැහුම් වාසි අපි කපද්දි රෙද්දෙම තියාගමු. දැන් මේ විදිහට කපාගමු. ඉතින් අපිට පුළුවන් දැන් මේකෙදි අපි කරේ උඩට උඩ ලං කරපු එක. අපිට පුළුවන් මෙතනදී මේ කොලර් එකේ මෙෂර් කරලා බලන්න මේ උඩ කොටස කොච්චරක්ද කියලා. දැන් මේ අඟල අයින් කරලා හොඳ මේ අඟල අයින් කරලා මෙහෙම මනින් 6.3 කාලක් වගේ තමයි තියෙන්නේ. ඒතර 6.3 කාලට මේ කොලර් එක ඔයා නැවත හදා ගන්න ඕන. මොකද අපි උඩින්
අයින් කරන්නේ. ඒතර අඟල් පොයින්ට් 3ක විතර ප්‍රමාණයක් එහෙම වෙලා තමයි මේ කොළ එක මේ විදිහට තියෙන්නේ. අපි ඒක මේ ආකාරයට හදා ගන්නවා. මේ තියෙන්නේ කොළ කොටස් දෙක. හරිනේ. මේක මෙතනට තමයි ඔහම තිබිලා නැහෙන්නේ. ඔයාලට පේනවා නැති මේ විදිහට තිබ්බහම ගානට කොහම ඇල්ලලා දිනනවා. හැබැයි මෙතනදී අපි චූටි වැඩක් උඩ කොළ එකකට තව දුරටත් කරනවා. මොකද කොළ එකේ හැඩය තියා ගන්න ඕන නිසා මේක චූට්ටක් ඔයා කැමති නම් විතරක් පොඩ්ඩක් මෙන්න මේ ඇන්ගල් එකට ගන්න පොඩ්ඩක් හැඩයක් එන්න ඕන නිසා. නැත්නම් ඔයාට අකමැති නම් කොළ එක ඇලිලා වගේ තියෙනවා නම් ඒ වගේ කැමති නම් අර විදිහට ගන්න. නැත්නම් මේ මං කරන විදිහටම කරන්න. කෙලවරට ඇලෙව්වා. මෙතනදී මෙන්න මේ විදිහට මම අඟල් කාලක් වගේ තමයි මෙතන තියාගත්තේ. තියලා මේ විදිහට හදාගන්න. මෙතන යට හැඩේ මේ විදිහටම කොහොම තියෙනවා. කෙලින් කරලා උඩින් මෙන්න මේ ආකාරයට තමයි කොලර් එක හදාගන්නේ. මම කපලා පෙන්නන්නම්. අර කොලයක් කරේව කියලා නෑ. කොලර් එකේ හැඩේ ලස්සනට හදාගන්න. මේ විදිහට. ඒක ඔයාලට පැහැදිලිව පේනවා ඇති. මෙන්න මෙතන මම චූටි කොලයක් අලවලා තියෙනවා. මේ ඉර කටලා තියෙන්නේ. අඟල් කාලක් වගේ තමයි ප්‍රමාණයක් තමයි තියෙන්නේ. ඒතර මේ කොලර් එක මේ විදිහට අල්ලද්දී ඔයාලට පේනවා ඇති. මේක ඇල්ලුවාම අර එහෙ මෙහෙ යන්නේ සමහර කොලර්ස් තියෙනවා යට එක කොළ එකේ මදි. එහෙම වෙන්නේ නැතුව මේ කොළ එක ලස්සනටම එනවා. මේ විදිහට තමයි කොලර් එක අපි හදාගන්නේ. අපිට පුළුවන් දැන් රෙදි ටික කට් කරගන්න. අපි බලමු කොහොමද ෆැබ්‍රික් කට් කරගන්නේ කියලා. ඉතින් ළමයි දැන් මම රෙදි කපා ගන්න තමයි යන්නේ. මම ඔයාලට මං ගත්ත රෙද්ද පෙන්නන්නම්. මෙන්න මේ විදිහ රෙද්දක් තමයි මං ගත්තේ. ඉතින් මේක මම යාර එකහමාරක් තමයි අරගෙන තියෙන්නේ. ඔයා මම අත් දෙකක් චුට්ටක් දිගට දානවනේ. ඔයත් ඒ විදිහට මහනවනම් යාර එකහමාරක් විතර ගත්තම ඇති. මේ 60 පළල රෙද්දක්. ඉතින් මම දැන් කපා ගන්න යන්නේ. මේ විදිහට රෙද්ද අරගෙන දැන් මේකෙදි ඔයාලට පේනවා ඇති බලවාටිය මේ අතර තියෙන්නේ. එතකොට මේ හරස් අතර තමයි මේක ගිරලා තියෙන්නේ. හැබැයි මට ඒ අතර නෙමෙයි ඕන නිසා මේ ෆැබ්‍රික් එකේ අපිට පුළුවන් අනිත් අතට කපන්න. නැත්නම් අපි හැම වෙලේම මුසවල් කපන්න ඕනේ බලවාටිය කෙලේ. ඉතින් මම මෙතනදී මේක කපන්න කලියේ මම මෙතන මගේ බ්ලොක් එක අයින් කරගෙන යන්නයි හදන්නේ. ඉතින් මෙතනදී පිටිපස්ස පළුව මම චූටි හැඩයක් දීලා ගන්නෙ. ඒ හින්දා මෙන්න මේ විදිහට අරගෙන මෙතනින් චූට්ටක් මේ විදිහ හැඩ කරලා පිටිපස්ස පළුව ගන්න ඕන නිසා කපනවා. මේක මෙතනින්ම මේ විදිහට සයිඩ් එකෙන් කපාගෙන යනවා. පිටිපස්ස පළුවේ කරින්ම කපන්න මෙන්න මෙතනින්ම. උරහිස්ස මෙතනින්. හැබැයි මෙතනදී අපිට මෙතන කපන්න බෑ. ඒ නිසා මම ඉදිරි කිහිලි කටෙන් කපලා ගන්නවා. දැන් ඔයාලට පේනවා ඇති පිටිපස්ස සහ ඉදිරිපස්ස පළුව දෙකම මේකේ තියෙනවා. මම මුලින්ම කපන්නේ ඉදිරිපස්ස පළුව. අපිට පුළුවන් දැන් ඉදිරිපස්ස පළුව කොටස කපන්න. කපද්දි මම මෙන්න මෙහෙම දෙයක් කරනවා. ඉස්සරහාම මේක පෙන්නලා ඉන්නවා. මෙතන තියෙනවනේ ඔයාගේ මෙතන පටියක් කපන්න මම අඟල් එකහමාරක් තියාගන්න කිව්වේ. එතනට මහම වාසි එක අඟල් භාගයක්. මෙන්න මේ විදිහට මම මේ කොටස නවනවා. හොඳට බලා ගන්න මේ යට මේ විදිහට. මොකද ඉදිරිපස්ස පළුව කපන්න යන්නේ පිටිපස්ස පළුව කපන්න කලින්. ඒ හින්දා තමයි මෙහෙම අපිට කරන්න වෙන්නේ. නැත්නම් අපිට පුළුවන් මේක කපා ගන්න. මේ විදිහට තියලා පින්ස් ගහ ගන්නවා. මම මෙතනත් මෙන්න මේ විදිහට කර නවා ගන්නවා. දැන් ඉදිරිපස්ස තමයි කපලා යන්නේ. නැත්නම් පිටිපස්ස කපා ගන්න බෑ. මේ ආකාරයට තියලා පින්ස් කිහිපයක් ගන්නවා. මෙතන පටියක් යටට අල්ලන නිසා තමයි අපි අර අඟල් භාගයක් තියලා නවන්න කියන්නේ වැහුම් වාසි. මේ විදිහට මම පින්ස් ගහ ගන්නවා. දැන් අපිට පුළුවන් වටේ ටික කපා ගන්න. මම මේ කපන ආකාරයටම ඔයාලට පුළුවන් ඔයාගේ දෙත්තත් කපන්න. හැබැයි මෙතනදී මම කර කොටස කපන්නේ නැහැ. මේ විදිහටම කපාගෙන යනවා. කර කපන්නේ පස්සේ. ඉතින් මේ විදිහට වාටියට අඟල් භාගයක් තියන්න කියවන මම අර පටිය අල්ලගන්න මේ විදිහටම ඔයාලා කපන්න.
මේ මෙතන මම භාගේ නවලා තියෙන්නේ. හරිද? ඊට පස්සේ සයිඩ් සීම් එක මේ විදිහට කපන්න. ඉතින් ළමයි මම මේ විදිහට කාබන් කොලයක් අරගත්තා. ඉතින් කාබන් කොලයක් අරගෙන මම මේ කැලෙන්ඩර් කොලයකට අලවලා තියෙන. නැත්නම් අපි වීල් කරද්දි සයින් කරේ මේක සවුත් වෙන නිසා මේ විදිහට තියලා මම කර වීල් කරනවා මේ චුට්ට විතරක්. මෙන්න මේ අපේ අඟල් භාගයේ ලයින් එකෙන් විතරයි. ඔයාලට පේනවා ඇති මෙතන එක තියෙනවා. ඒ ලයින් එකෙන් මම මේ කර මේ කොටස ඇතුළට මෙහෙම නවනවා. පින් එක ගහන්නම්කො මේ විදිහට. හරිද? නවල ඉවර වෙලා තමයි මම මේ කර කොටස මෙතනින් කපන්නේ. ඒකට හේතුව තමයි ඔයා නැත්තම් නවල මහද්දි මෙන්න මෙතන ඔයාලට පේනවා ඇති මම කාබන් කොලේ අයින් කරගන්නම්. පේනවා ඇති පොඩි කර්ව් හැඩයකට. ඔයා මෙතන නවල මහද්දි ඔයාලට අනිවාර්යයෙන්ම නැත්තම් මේ කර්ව් කොටස එන්නේ නැහැ. අන්න ඒ නිසා තමයි එහෙම කරන්නේ. දැන් අපිට පුළුවන් ඉස්සරහා පළුව ගලව ගන්න. ඊටපස්සේ කළුව කපද්දී විශේෂ දේවල් ටිකක් කියන්න ඕනේ. මෙතනදී මෙන්න මේ අඟල් භාග රේඛාවෙන් මුලින්ම මම නවා ගන්නවා. මේ පැත්ත හරවන්නම්කෝ. ඉතින් ඔයා අද නම් මගේ වීඩියෝ බලන්නේ මුලින්ම රොනයි සයින් ඇකඩමි YouTube channel එක ඔයාලට පුළුවන් subscribe කරලා ඉන්න. ඉතින් වීඩියෝ එකක් දාපු ගමන් බලන්න bell icon එකත් click කරලා තියාගන්න අමතක කරන්න එපා. මෙන්න මේ විදිහට. මේ තියෙන පිටිපස්ස පළුව. දැන් අපි පිටිපස්ස පළුව කපා ගමු. රෙද්දේ මම එකමාරක් ගත්තට පස්සේ මෙන්න මේ පැත්තේ මේ විදිහට නැම්ම කොටස ඉදිරිපස්ස මේ පැත්තෙන් කැපුවට පස්සේ ඉතුරු වුණා. මම ඒකෙම තමයි මේක තියන්නේ. මෙන්න මේ විදිහට. දැන් මම මේක පින්ස් ගහ ගන්නවා. ඉතින් මෙතන හැඩේ තව ටිකක් ඕන නම් ඔයාට කියලා කපා ගන්න පුළුවන් පහත. මේ කපමු. මම යටින් කපලා ඉන්න. මම කර්ව් එක ටිකක් කියලා මෙතනදී අඟල් භාගයක් පාටින් මහුවාස් තියන්න. මොකද මේ මෙතනටම අපි ගත්තානේ. මෙතන ඉස්සරහා පල් වෙනවා. මෙතන නැම්මකට ගන්න නිසා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ පාටිය. හැබැයි පිටිපස්ස බලුවට අපිට මහුවාසි මේ විදිහට කර්ව් එකට තියන්න ඕන. ඔයා කැමති නම් ටිකක් අර පිටිපස්ස පළුව දික් වෙන්න ඒ විදිහට කපන්න. සයිඩ් සීම් එක අපි ඉදිරිපස් පළුවේ කැපුව විදිහටම මේ ආකාරයට කපනවා. මෙන්න මේ විදිහට. ඊළඟට දැන් ඔයාලට පේනවාද කළු ලයින් එක තියෙන ඇතුලේ. ඒ විදිහටම බ්ලැක් ලයින් එකෙන් තමයි කපන්නේ. දැන් මේ විදිහට සර කපන්න. හරිම ලේසි ඇත්තටම. මේක ගොඩක් ලස්සනයි. මේ විදිහට තමයි යන්නේ. දැන් අපි ඉදිරිපස්ස සහ පිටිපස්ස කපා ගත්තා. දැන් අපිට තියෙන්නේ කොලර් කොටස් දෙකයි අතයි කපා ගන්න. දැන් ස්ලීව් එක කපා ගන්න තමයි ලෑස්ති වෙන්නේ. මේ තියෙන්නේ මගේ ඉතුරු කොටස් ටික. මම දැන් මේකෙන් අත කපන්න යන්නේ. තියාගමු. මෙතනදී ඔයා කැමති නම් මේ අත කොටස යට කොටසට බෑන්ඩ් එකක් වගේ දාන්න ඔයාට පුළුවන් මෙතන අඟල් භාගයක් විතර තියලා ගන්න මේ කොටස අයින් කරලා. බෑන්ඩ් එකක් වෙනම කෑල්ලක් පටියක් අල්ලනවා. හරිද? නැත්තම් වාටිය නවල මහන ගෙනන්න මෙතන අඟල් එකමාරක් තිබ්බම ඇති. මම මේකට හැබැයි වෙනම බෑන්ඩ් එකක් තියාගන්න කැමතියි. මොකද මේක ඉරි තියෙන හින්දා මම වෙනස් අතකට මට බෑන්ඩ් එක අල්ලගන්න පුළුවන් නිසා. ඒක ඔයා කැමති විදිහකට ඔයාලට කරගන්න පුළුවන්. බෑන්ඩ් එකක් අල්ලනවා නම් අනිවාර්යයෙන් මේ උසින් බෑන්ඩ් එකේ ප්‍රමාණය අයින් වෙන්න ඕනි. ඒ දාන බෑන්ඩ් එකේ උසත් එක්ක. මම ඒක උදාහරණයක් විදිහට පෙන්නන්නම්. ඔයා බෑන්ඩ් එක අල්ලන්න හිතනවා නම් අඟල් එකමාරක ඒ අත දිගින් මේකමාර අනිවාර්යෙන් අඩු වෙන්න ඕනනේ. මම චුට්ටක් එහාට ගන්න මොකද රෙද්දේ මේක හිටින්න පුළුවන් ඒ නිසා මේ එකමාරනේ අතේ ඊට පස්සේ මේකයි මහුම් මාසයක් තියෙනවා නම් ආයෙත් බෑන්ඩ් කෑල්ල අල්ල ගන්න ඊට පස්සේ වල කපන්න පුළුවන් ඔයා එහෙම කැමති නැත්නම් කෙලින්ම ගන්නව නම් මේ අත ඇඳගත්ත ක්‍රමයටම ගන්න මම බෑන්ඩ් එකක් වෙනම අල්ලනවා ඒ නිසා මේ කොටස මම මේ විදිහට කපනවා මම මේ දෙක තුනක් විදි කියන්නේ ඔයාලා මහාන වීඩියෝ වලට කැමති විදිහකට මහ ගන්න පුළුවන් නිසා ළමයි මේ තියෙන්නේ මහුම් වාසි නැතුව අතේ බ්ලොක් එක අපි උඩට මහුම් වාසි සහ යට මහුම් වාසි තියාගත්ත සහ මෙතන සයිඩ් එකට තියාගෙන තියෙන්නේ. හැබැයි මෙතනදී අපි අතේ මගේ ආවේ මහුම් වාසි අයින් කරාම 18යිනේ ඔයාලට මතක ඇති. අර අඟල අයින් කරලා මයින්දී ඒක තිබ්බේ 18කට. හරිද? එතකොට මේක වටේ මම දැන් අඟල් භාගයක් ඇතුලෙන් මැනලා පෙන්නන්නම් කොච්චරක් තියෙනවද කියලා. අඟල් භාගයක් ඇතුලෙන් තමයි මේක වටේ මනින්න ඕන.
එතකොට හරියටම 18යි 4ක් විතර එනවා. 18යි කියන්නකෝ. 18ම නේ එතකොට. එතකොට මේ අත අල්ලන්න මැහුම් වාසිකෝ. මේ සයිඩ් සීම් එකේ මැහුම් වාසි නැතුව තමයි අපි මේ බ්ලොක් එක හදාගත්තේ. දැන් අපි මේකට මැහුම් වාසි තියන්න ඕනේ. මේ සයිඩ් එකට විතරයි. මම ඒක කරන විදිය දැන් කියලා දෙන්නම්. ඉතින් මේ විදිහට අත අරගෙන ඔයා නවන්න. චුට්ටක් මෙන්න මේ ආකාරයට. මේ විදිහට තියන්න. තියද්දි මෙන්න මේ සයිඩ් එකට අඟල අඟල මැහුම් වාසි අපිට ගන්න ඕන නිසා ඒ ප්‍රමාණය තියලා තමයි ඇඳ ගන්න ඕන. පින්ස් දෙකකින් විතරක් මම අඳනවා. මෙතන මට අත වටේ මගේ තිබ්බේ 10යි. 10ට මැහුම් වාසිත් එක්ක තමයි මම මෙතන ගත්තේ. හරිද? දැන් අපි මෙතන මැහුම් වාසිය තියා ගන්න ඕන මේ කෙළවරට විතරක්. මම මේක ඉස්සලාම මෙතනින් කපනවා. ඉස්සලාම මේ කොටස කොහොම කපලා පෙන්නන්නම්කෝ. ඔය ආකාරයට. මෙතන මම මෙතනින් කපනවා. යට වාටිනවා. කපලා මෙතනින් මැහුම් වාසි කොච්චර කිසිම ප්‍රමාණයක් තියන්නේ නැහැ. මොකද අපි මෙතන මැහුම් වාසි එකතු කරලා තියෙන්නේ. ඒ නිසා මේක මේ විදිහටම ගිහිල්ලා මෙහෙට අද්දි පොඩ්ඩක් හැඩ කරගෙන කිහිලි කට හරියට මෙන්න මෙතනට ඔය අඟලක මැහුම් වාසි ප්‍රමාණයක් වන විදිහට ගෙවාගෙන මේක කපා ගන්න. හේතුව මෙතන බ්ලොක් එක ඇඳලා තියෙන්නේ. මෙතන මැහුම් වාසි තියන්නේ නැතුව අපි. දැන් මේ තියෙන අත මැහුම් වාසිත් එක්ක. හරිද? මොකද අපි බ්ලොක් එක අන්තිම උඩයි යටයි තියාගත්තා. මෙතනත් දෙපැත්තට තිබ්බා. හැබැයි මේ සයිඩ් එකට එකතු කරේ නෑ. ඒ ප්‍රමාණය තමයි මේ තියලා කපාගත්තේ. මම හිතනවා ඔයගොල්ලන්ට පැහැදිලි ඇති කියලා. දැන් මේකට බෑන්ඩ් එකක් ඕනි. ඔයාලට පේනවා ඇති මෙතන අත වටේ ඔයාලට මනින්න පුළුවන්. ඔයා මෙහෙම තියලා ටේප් එක සම්පූර්ණ ෆුල් එක මැන ගන්න. 12මාරක් තියෙනවා. මම මෙතන අඟල් එකමාරක්නේ කිව්වේ. මෙතන බෑන්ඩ් එක මම එකමාරක් විදිහට ගන්නවා කියලා. එතන එකමාර ඒවා දෙකක් කියන්නේ 3යි. මැහුම් වාසි භාගය එකතු වෙන්න ඕනේ. අඟල් 4යි. 4කට අපි බෑන්ඩ් කොටස කපනවා 12මාරක් දිගට. හැබැයි මම මේ ඉරි ලයින් එක මම කැමති දිග අතට. දැන් මේකේ තියෙන්නේ මේ අතරනේ. මම මේක හරස් අතට තමයි ඉරි ටික යන අතට තමයි ගන්න යන්නේ. දැන් මම ඒක පෙන්නන්නම් මේ විදිහට. අඟල් 4ක් මේ විදිහට උඩට මාක් කරලා මම හරස් රේඛාවක් අඳිනවා. ඒකේ අර 12මාර තියෙන විදිහට තමයි ගන්න. මෙතන දෙකක් තියෙන්නේ. මෙතන නැම්මකටනේ මම යන්නේ. මේක දෙකට මම මේ විදිහට කපනවා. මේ ආකාරයට කපා ගන්නවා. මම මේක අතට තියලාම පෙන්නන්න නැත්නම් මේක අපහැදිලි වෙන්න පුළුවන් කෙනෙක්ට. මේ තියෙන අත කොටස උඩ කොටස, මේ තියෙන අතේ යට කොටස. මේක දෙකට නැම්මහම ඔයාලට මේ විදිහට එනවා. දැන් මෙතනට තියලා ඔයා මහනකොට මේ අඟල් 3 භාගයක් මෙහෙම යනවනේ. එතකොට මේ බෑන්ඩ් එක එන්නේ අඟල් 1.5මාරකට. ඔයාලට පැහැදිලි ඇති කියලා මම හිතනවා. දැන් මේ තියෙන්නේ ඒ කොටස් දෙක. අත කොටසත් කපලා ඉවරයි. දැන් අපිට තියෙන්නේ කොලර් එක කපන්න. ඊට අරගෙන රෙදි දෙකට නමනවා. කොලර් කොටස් කපා ගන්න. මේ කොටස මේ විදිහට තියලා මැහුම් වාසි වටේට තියන් කපා ගන්න. මොකද මේකට මැහුම් වාසි තියලා නැහැ. මේ විදිහේ පින්ස් ගහගෙන මේ වගේ කොටස් දෙකක් ඕනේ. මේකෙන් කොටස් දෙකක්. මේ විදිහට කපනවා. කොලර් එකට ඔයා මේ පේපර් ස්ටිෆ්ත් කපන්න ඕනේ මැහුම් වාසි නැතුව. මම ඒකත් එකක් කපලා පෙන්නන්නම්. එක කොටසකටයි කොහොමද අලවන්නේ. මම ඒක කපලා පෙන්නන්න. මේ තියෙන්නේ මගේ කොලර් එකේ උඩ කොටස. මේකෙන් තව එකක් කපා ගන්න. දෙකක් ඕනේ. මේකෙනුත් ඔයා කපා ගන්න. මෙන්න මේ විදිහට මේ දෙපැත්තටත් මැහුම් වාසි තියලා මෙතන උඩටත් අඟල් භාගයක ප්‍රමාණයක් තියලා ඔයාලට පුළුවන් කලර් එක කපන්න. මේ විදිහට. මේ වගේ තව කලර් කොටසක් කපන්න ඕන. දැන් අපි මෙන්න මේ කොටසට අවශ්‍ය පටිය කපා ගන්න තමයි ලෑස්ති වෙන්නේ. ඔයාලට පුළුවන් මේ පටිය මනින්න මෙතන කොච්චරක් මෙතනට තියෙනවද කියලා. ඔයාලට පේනවා 14යි කාලක් තියෙනවා මගේ. ඒ 14යි කාලෙට තමයි පටිය දිග ගන්න. අඟල් 1.5මාරක් නේ ගත්තේ. එතකොට අඟල් 1.5මාරට මැහුම් වාසිත් ඕනේ. අර කිව්වා වගේ මෙතන අඟල් 1.5මාර ඩබල් ගන්නවා. අඟල් 3යි මැහුම් වාසි භාග එකතු වෙනවා. අඟල් 4ක් පළලට තමයි පටි කපන්න ඕනේ.
මේක කපද්දි මම බයස් අතර තමයි කපා ගන්න ඉරි ටික හැඩයට එන්න ඕන නිසා. ඒක වා කෙලින් කපනවා නම් කැමති විදිහට ගන්න පුළුවන්. මම මේ විදිහට අරගෙන රෙද්ද නමනවා ත්‍රිකෝණාකාරව. මෙන්න මේ විදිහට. මට ඕනේ 14යිනේ. මල්ලා බලමු 14 තියෙනවද කියලා. 14ක් තියෙනවා. හරිද? පිරිමහල කපා ගන්න පුළුවන් නම් ගොඩාක් හොඳයි. 14 එන මට්ටමටම අපිට කව් එක හදා ගන්න පුළුවන්. මෙතන ඇති. මේ විදිහට පින් එකක් ගහනවා. හරිද? දැන් මේ තියෙන පින්ස් ගහලා දැන් මම පටි කොටස් දෙක කපා ගන්නවා ටිකක් පරිපරක් තියාගෙන. අඟල් එකමාරයි අපිට ඕනේ. ඒකට මම හුවාසිත එක අඟල් දෙකක්. මේ නැම්මේ තියලා කපන්නේ අඟල් දෙක. ඔය දිගහැරලා කපනවා නම් අඟල් 4ක් වෙන්න ඕනේ. මම නැම්මේ තියලා තමයි අඟල් දෙක මේ විදිහට කපන්නේ. මොනවම හරි තරම් නොතේරුණොත් ඔයාලට පුළුවන් කමෙන්ට් එකක් මට දාන්න. මම එතකොට ඒක පැහැදිලි කරන්නම්. නැත්නම් මගේ WhatsApp නම්බර් එකට මැසේජ් එකක් තියන්න. අනිවාර්යයෙන් පැහැදිලි කරලා දෙනවා. මේ තියෙන්නේ එකක්. ඒ විදිහට කොටස් දෙකක් අපිට ඕන වෙනවා. දැන් තව කොටසක් ඕනනේ. මම මේ විදිහට තියාගෙන අනිත් කොටසත් කපනවා. මේ තියෙන්නේ කොටස් දෙක යට. දැන් අපි සියලුම කොටස් ටික කපාගෙන ඉවරයි. ඔයාලට පුළුවන් කොලර් එක පේපර් ස්ටික්ස් කපාගෙන දැන් ඉතින් මේක මහන්න තියෙන්නේ. අපි යම් බලන්න කොහොමද මේක මහගන්නේ කියලා. ඉතින් අපි මුලින්ම කරන්නේ අපි ඉදිරිපස පළුවේ වාටිය පොඩි හැඩයකට කැපුවේ. ඒ හැඩයට අල්ලගන්න යන පටිය තමයි ඉස්සෙල්ලාම අල්ලගන්නේ. මේ විදිහට අපි අර අඟල් දෙකකට නැම්මේ තියලා කපාගත්ත පටිය තමයි තියලා අල්ලගන්නේ. ඉතින් මම මෙන්න මේ විදිහට පටි කොටස වාටියට තියලා අඟල් භාගයකින් මුලින්ම මේක අල්ලගෙන ඉන්නවා. ඉතින් මේ විදිහට ඔයාට ඉදිරිපස පළුවේ කොටස් දෙකටම මේ විදිහට කරගන්න පුළුවන්. මේ විදිහට ඕවර්ලොක් කරගත්තට පස්සේ අපි මේ මූට්ටුව මේ විදිහට උඩ පැත්තට හරවලා මැෂින් ලයින් එකක් දාගෙන යනවා මූට්ටුව හරවලා ඉවර වෙලා. මෙන්න මේ විදිහට ළඟින්. ඉතින් අපි පටි කොටස් දෙක දෙපැත්තට අල්ලගත්තම දෙපැත්තම මේ විදිහටම කරගන්න. ඉදිරිපස සහ පිටිපස උරහිස් දෙකම අපි අල්ලගමු දැන්. ඉදිරිපස පළුවට පිටිපස උරහිස තියලා පළු දෙකම අපි උරහිස් දෙක මහගමු. අඟල් භාගයෙන් තමයි මහන්නේ. අපි හුඟක් එකතු කරලා තියෙන අඟල් භාගයක් නේ. ඒ නිසා අඟල් භාගයෙන් මහගන්න. ඉතින් අඟල් භාගයෙන් මහගත්තට පස්සේ උරහිස් දෙකම ඕවර්ලොක් කරගන්න. ඉතින් මම උරහිස් දෙකම ඕවර්ලොක් කරගත්තා. දැන් මම හදන්නේ ඉදි විවරයේ තියෙන බොත්තම් කාස් එන්න ඕන තරම් මහගන්න. ඉතින් මෙතනට අපි අඟල් එකමාරක ප්‍රමාණයක් තියාගත්තේ. මම ඉස්සෙල්ලාම අඟල් භාගයකින් නවලා අඟලක් එන විදිහට තමයි මහගන්න යන්නේ. ඉතින් මේ විදිහට මම කොලර් කොටස් දෙකක විතරක් ස්ටිප් අලව ගත්ත උඩ කොටසේ සහ යට කොටසේ ඔයාලට පේනවා ඇති. මේ විදිහට ස්ටිප් අලවගෙන එක කොටස මම මේ විදිහට මහුම් වාසි නමා ගත්තා යට කොටසේ.
ඔයාලට පැහැදිලි වෙනවා ඇති. දැන් අපි කොලර් කොටස මහන්නේ ඉස්සලාම මෙන්න මේ කොටස් දෙක වෙනම පැත්තකින් තියාගන්න. මේ දෙක පැත්තකින් තියලා උඩ කොටස් දෙක තමයි ගන්නෙ. පළවෙනි කොටස් දෙක. ඉතින් මේක මෙන්න මේ ආකාරයට තියලා වටේ අඟල් භාගයෙන් සම්පූර්ණ වටේම මහගෙන යන්න. ඉතින් මම ඉරි එක අතක කෙලින් හිටින්නත් අනික හරහා හිටින්නත් ගත්තේ. මට ඩිසයින් එක ඒ විදිහට ඕන නිසා. ඉතින් ඔයාලට කැමති විදිහකට මේක කපාගත්ත විදිහකට මහ ගන්න පුළුවන්. මෙන්න මේ ආකාරයට හැම වෙලේම කොලර් එකේ හැඩේ හරවද්දී ඉදිකට ඇතුලේ ගහලා තමයි අපි හරව ගන්න ඕනේ. ඉතින් අපි අඟල් භාගයෙන් මහ ගත්තට පස්සේ මේ වටේ වැඩිපුර තියෙන කොටස මම අඩු කර ගන්නවා. කොලර් එක අනිත් පැත්ත හරවද්දී ඝනකම තිබුණොත් කැතට හැරවෙන්නේ. ඒ නිසා මේක හරි පරිස්සමට කපා ගන්න පොඩ්ඩක් අඩු කර ගන්න වටේ තියෙන ප්‍රමාණය. ඉතින් අපි කොලර් එක ඇතුළට දාලා හොඳ පිට තියලා නැහැව දැන් කන පිටන තියෙන දැන් මේක හොඳ පිට පැත්තට කොලර් එක හරව ගන්න මේ මුළු එහෙම හරි ලස්සනට හරව ගන්න මම පින් එකකින් මුල්ල හිමීට එළියට ගන්නවා. ඉතින් අරගෙන කොලර් එක හොඳට හරවගෙන ඔයාලට පුළුවන් මේක අයන් කරගන්න අයන් එකේ. ඉතින් මම මේ විදිහට කොලර් එක හරව ගත්තට පස්සේ වටේ අවුට්ලයින් එක ගහන්න යන්නේ. ඉතින් මේ ටික ලස්සනට හදාගන්න ගමන් තමයි මම අවුට්ලයින් එක ගහගෙන යන්නේ. මේ ප්‍රමාණයෙන් තවත් අවුට්ලයින් එකක් කොලර් එක වටේට යවනවා. මෙන්න මේ විදිහට. ඉදි කට්ට ඇතුලේ ගහලා තමයි හැම වෙලේම මේ හැඩ හරවන්නේ. ඉතින් මේ විදිහට මහගමු. ඊට පස්සේ අපි කොලර් එක මෙන්න මේ විදිහට අරගෙන දෙක එකට හරි මැද්දෙන් නවා ගන්න. මැද්දෙන් නවලා ඉවරලා කට් මාක් එකක් දෙන්න. මේ විදිහටම අපි යට කොලර් කොටස් දෙකෙත් කට් මාක් එකක් දීලා ඉවර වෙලා මාක් කරගන්න ඕනේ කොලර් එක හරියට අල්ලන්න නිසා. සමහර විට පේපර් ස්ටිප් එක අලවපු කොටස චුට්ටක් කොලර් කොටස අඩු වෙලා තියෙන්න පුළුවන්. ඒව බැලන්ස් කරගන්න. මොකද පේපර් ස්ටිප් එක අලවද්දි රෙද්දට චුට්ටක් අඩු වෙන්න බලනවා. අන්න ඒ නිසා. මෙන්න මේ විදිහට දෙක එකට තියලා මම කට් මාක් එකක් දාගන්නවා. හරි පරිස්සමට කරගන්න ඕන වැඩක් මේක. මොකද කොලර් එක තමයි ලස්සනටම මේකේ කරගන්නම ඕන එක. ඔයාලා කොලර් එක ඇත්තට බහැවුවොත් අඳුමම කැත වේ. කොලර් එක තමයි හොඳටම තියෙන්න ඕනේ. ඊට පස්සේ අපි මෙන්න මේ විදිහට යට කොටස් දෙක වෙනම අරගෙන කට් මාක් එක දුන්නානේ එක කොටසක් යට තියෙද්දි අනිත් කොටස ওই විදිහට තියනවා. තියලා තමයි මෙන්න මේ විදිහට කට් මාක් ටික එක ගාවට එක කෙලින් යන විදිහට තමයි අපි තියාගන්නේ. තියාගෙන මෙන්න මේ විදිහට පින් එකක් ගහ ගන්නවා. ගහගෙන ඉවර වෙලා මැද්ද ඉඳන් තමයි මහගෙන යන්නේ. මේ විදිහට අඟල් භාගයකින් කොටස් ටික ඔක්කොම එකට ඇල්ලෙන විදිහට තමයි මහගෙන යන්නේ. හොඳට බලන්න මම මහන විදිහ යට තියෙනවා මේ කොටස. මෙහෙම මහගත්ත කොලර උඩ කොටස තිබ්බ මැදි තියාගෙන තමයි මහගෙන යන්නේ. මේ ඔක්කොම තියෙන හොඳ පිට අපි මහන්නේ කන පිට පැත්තේ. මම මහගත්ත පැත්ත හරවලා පෙන්නන්න. මෙන්න මේ විදිහට හරිම ලස්සනට කොලර් කොටස එනවා. අනිත් පැත්තත් මේ විදිහම තමයි කරගන්න ඕනේ. දැන් අපි භාගයක් දුරනේ මහගත්තේ. අනිත් පැත්ත සයිඩ් එකත් මේ විදිහටම අපි මේ විදිහට කපලා ඉවත් කරගන්න ඕනේ. ඉවත් කරලා වෙලා පරිස්සමට අනෙක් පැත්ත හරව ගන්න. මේ විදිහට හරව ගත්තට පස්සේ ඊගාවට අපි කරන්න තියෙන්නේ කරට මේ කොලර් කොටස අල්ල ගන්න. ඉතින් අපි උරහිස් මූට්ටු දෙකම පිටිපස්ස පැත්තට තියලා මේ විදිහට පින් එකකින් රඳව ගමු. උරහිස් මූට්ටු හැරෙන්න ඕන පිටිපස්ස පැත්තට. ඊට පස්සේ අපි මේ කොලර් කොටස අල්ලන්නේ කන පිට පැත්තේ නම් හොඳ පිට පැත්තට. ඉතින් කන පිට පැත්තේ නම් හොඳ පිට පැත්තට අල්ලද්දී මේ අපි එක කොලර් කොටසක් නවලා තියෙනවානේ අඟල් භාගයක් අතරට දාලා නවලා අයන් කරලා තියෙනවානේ. ඒ කොටස ඒ විදිහටම තියෙද්දි නවපු නැති කොටස තමයි මේ විදිහට කරට අල්ලගෙන යන්න ඕනේ. ඔයාලට පේනවා ඇති මම නවල නැහැ යට කොටස අයන් කරලා ඒ කොටස හැමම තියන් කරට අල්ලගෙන යනවා. අනිත් පැත්ත හරවද්දි බලන්න හොඳට කොහොමද මම කොලර් එක අල්ලගන්නේ කියලා. මේ විදිහට සම්පූර්ණ කරටම කොලර් එක අල්ලගන්න.
අපි දැන් කොලර් එක හොඳ පිටපැත්තට හරවලා මහ ගන්න ඕනේ. මම උරහිස්සි ගහගත්ත පින්ස් දෙක මේ විදිහට ගලව ගන්නවා. දැන් මේ පැත්තේදී හොඳ පිටපැත්තට හරවද්දී තියන්නේ අර අපි නවලා අඟල් භාගයක් අයන් කරගත්ත කොලර් කොටස. ඉතින් මෙන්න මේ විදිහට මම පින්ස් ගහ ගන්නවා මේ කොලර් කොටස තියාගෙන වටේටම. දැන් මම මේ විදිහට හොඳ පිටපැත්තට හරවලා පින් කරගෙන තියෙනවා. මම දැන් අයිනෙන් කෙලවරින්ම තමයි මේ කොලර් එක මහගෙන යන්නේ. හොඳට බලන්න මම කොහොමද මහන්නේ කියලා මේ විදිහට වටේටම මහ ගන්නයි තියෙන්නේ කොලර් එක. ඉතින් මහගත්තට පස්සේ මෙන්න මේ විදිහට ලස්සනට කොලර් එක ඉතාමත් පහසුවෙන් මහ ගන්න පුළුවන්. දැන් අපි අත්තට බෑන්ඩ් එක අල්ලගමු. අතරත් අර අපි යට වාටිය ඇල්ලුවා වගේම ඇඳුමේ මෙන්න මේ විදිහට බෑන්ඩ් එක හොඳ පිටින් තියලා අඟල් භාගයෙන් මේ විදිහට අල්ලගෙන යන්න තමයි තියෙන්නේ. අත් දෙකම මේ විදිහට අල්ලලා ඉවර වෙලා ඕවර්ලොක් කරගන්න මේ කොටස් දෙකම. ඉතින් මම මේ කොටස් දෙකම ඕවර්ලොක් කරගත්තට පස්සේ මේ විදිහට මූට්ටු ටික උඩ පැත්තට හරවලා ළඟින් මැෂින් ලයින් එකක් දාගෙන යනවා. ඉතින් කොටස් දෙකටම අතේ මේ විදිහට තමයි බෑන්ඩ් එක අල්ලගන්නේ. දැන් අපි කිහිලි කට්ට අත අල්ලගමු. මේ විදිහට කිහිලි කට්ට අරගෙන හොඳ පිට තියලා අඟල් භාගයෙන් අත වටේට අල්ලගෙන යමු. මේ විදිහට අනිත් අතත් අල්ලලා ඉවරලා කිහිලිකට ඕවර්ලොක් කරගන්න. ඉතින් කිහිලිකට ඕවර්ලොක් කරගත්තට පස්සේ අපි අංශයේ සයිඩ් සීම් එක මහගමු. මේ විදිහට මම අතේ බෑන්ඩ් එක කොටසයි කිහිලිකටේ අපි කිහිලිකට අත අල්ලගත්ත කොටසයි පින් එකක් ගහලා මෙන්න මේ ආකාරයට රඳව ගන්න මූට්ටු ටික හරි කෙලින් මහ ගන්න ඕන නිසා. ඊට පස්සේ සයිඩ් සීම් එක මහගෙන යනවා. වාටිය මහන් එද්දී ඔයාලට මතක ඇති මම පිටිපස්ස පළුවේ මැහුම් වාසි තියාගත්තා. ඒ තියාගත්ත ප්‍රමාණය මම මෙන්න මේ විදිහට උඩ අතට නවලා චුට්ටක් මෙන්න මේ විදිහට ආයි පාරක් නවනවා. මම මේක හරවලා පෙන්නන්නම් කොහොමද හැරවෙන්නේ කියලා. ඔයාලට මෙන්න මේ විදිහට හැරෙවුවාම මෙන්න මේ ආකාරයට නැවිලා තමයි එන්නේ වාටිය. හීනි වාටියක් තමයි මේකේ මහන්නේ. මංගල් භාගයේ මැහුම් වාසි තිබ්බේ. දැන් මේ විදිහටම මම අනෙක් සයිඩ් එකත් මේ විදිහට මහගත්තට පස්සේ ඔයාලට පුළුවන් සයිඩ් සීම් දෙකම ඕවර්ලොක් කරගන්න. ඕවර්ලොක් කරගත්තට පස්සේ තමයි අපි වාටිය මහන්නේ. ඉතින් ඕවර්ලොක් කරගත්තට පස්සේ හීනි වාටියක් පිටිපස්ස පළුවේ මෙන්න මේ විදිහට නවලා මහ ගන්න. ඉතින් හීනි වාටියක් ඔයාලට පුළුවන් පිටිපස්ස පැත්ත මහගත්තට පස්සේ දකුණු පැත්තට ඉදිරිපස පළුවේ බොත්තම් කාසත් වම් පැත්තට බොත්තනුත් අල්ල ගන්න. ඉතින් කියන්න ඕනේ අද වීඩියෝ එක මෙතනින් අවසන් වෙනවා. ඉතින් ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා මගේ වීඩියෝ බලනවට, වීඩියෝ වලට කමෙන්ට් කරනවට. ඉතින් ඔයාත් මේ බ්ලවුස් එක මහලා ඉවර වෙලා අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඉතින් වීඩියෝ එක බලපු හැමෝටම සුබ දවසක්.